පොළොන්නරුව ගොවිපළ ගත්තාම මේක ජාතික පස් සම්පත් සංවර්ධන මණ්ඩලයේ දෙවෙනියට විශාලතම ගොවිපළ කිරි නිෂ්පාදනය කරන අතරතුරම ගොවීන්ට අවශ්‍ය කරන පෝෂක තෘණ සහ ජාතික පස් සම්පත් සංවර්ධන මණ්ඩලයට අවශ්‍ය කරන පෝෂක තෘණ නිෂ්පාදනය කරන ගොවිපළක් බවට පත් කරගෙන යමින් සිටිනවා. ඒතර මේ ගොවිපළේ තියෙනවා ඔබට පේනවා පිටිපසින් සෝල ව්‍යාපෘතියක් මගින් සවිකරපු සෝල පැනල් සහ මීට පිටිපසින් තියෙනවා සෝල මගින් වැඩ කරන පොම්පයක්. එතකොට මේ ව්‍යාපෘතිය මගින් 2022 වර්ෂයේ මේ ව්‍යාපෘතිය සම්පූර්ණ කරලා තියෙන්නේ. මේකෙන් සැලසුම් කරලා තියෙනවා පොළොන්නරුව ගොවිපළේ අක්කර 180ක ප්‍රමාණයක් මේ සූර්ය බල ශක්තියෙන් ඉරිගේට් කරන්න. ඒ කියන්නේ ජලය සපයමින් පෝෂක තෘණ වගාව එහෙම නැත්නම් බඩේරුඟ වගාව සංවර්ධනය කරන්න අවශ්‍ය කරන වතුර ටික ලබා දෙන්න මේ මගින් සැලසුම් කරලා තියෙනවා. නමුත් මේ ව්‍යාපෘති ආරම්භයේ සිට විවිධ ගැටලු මත මේකෙන් වගා කරන භූමි ප්‍රමාණය අක්කර 60කට වගේ සීමා වෙලා තියෙනවා. නමුත් දැන් අපි මේ නවරජයේ පත්වීමත් සමගම එක මිටට ගොවි බිමට වැඩසටහන යටතේ අපි හැම ගොවිපළකම වගා නොකළ භූමි වගා කරගෙන යනවා. ඒ යටතේ මේ අක්කර 180ම අපි මේ වෙනකොට වගා කිරීම සඳහා කටයුතු සූදානම් කරගෙන යනවා. ඉතින් ඉදිරියේදී මේ ප්‍රයෝජන ජනතාවට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා.